ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රයන් මේ සිස්ටම් 6 තියෙනවනේ. මේ සිස්ටම් 6න් ගන්න අරමුණු නිසා තමයි ඔයගොල්ලෝ මේ ලෝකයක් තියෙනවා කියලා පනවගෙන තියෙන්නේ. මේ ලෝකයක් තියෙනවා කියලා පනවගෙන තියෙන්නේ. ඒ සිස්ටම් එකට තමයි ඒ සිස්ටම් එක හරහා පනව ගන්න දේවල් ඕගොල්ලෝ හොයා යන නිසා තමයි ඕගොල්ලෝ හිතන්නේ මේ ලෝකය තියෙනවා කියන එක. ඇත්තටම මේ ලෝකය තියෙනවා කියලා කියන්නේ කවුද කියලා බලන්න. මම මේ කතා කරන්නේ පරමාර්ථයට, ප්‍රඥාවට කතා කරන්නේ ඕගොල්ලන්ට. මේ අවිද්‍යාව කියන එක තමයි පෙන්වලා දෙන්න හදන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම හැම වෙලාවක් තුලදීම හැම මොහොතක්ම ඕගොල්ලෝ ඉන්නේ සතුටෙන්. හැබැයි ඔයගොල්ලෝ සතුට නැති වෙලා තියෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රයන් වලින් ගන්න අරමුණු මේක ඕගොල්ලෝ පොසිටිව් කියලා හිතනවා. ඕගොල්ලෝ පොසිටිව් කියන නිසා තමයි ඕගොල්ලෝ මේක තියනවා කියලා හිතන්නේ. නමුත් දැන් ඕගොල්ලොන්ට මම උදාහරණයක් කිව්වොත් යම්කිසි වස්තුවක් ඔයාලට ඇස් ඉදිරියට පේනවා. අපි කියමු ඕගොල්ලෝ පාර දිහා බලාගෙන ඉන්නෝ ගෙදර ඉඳගෙන. බලන් ඉන්නකොට වාඩි වෙලා ඕගොල්ලෝ බලන් ඉන්නකොට ඉස්සරහ පාරේ යන වාහනයක් යනවා. මේ වාහනේ යන්නේ පාරේද කියලා බලන්න. මේ වාහනේ යන්නේ පාරේද කියලා ඕගොල්ලෝ බලන්න. හැබැයි පනවගත්තු නිසා පාරේ යනවා. නැත්තම් මේක කොහෙද යන්නේ? ටිකක් බලන්න. අන්න ඒ වගේ මේ සෙන්සස් කියන තමන්ගේ මනස හරහා ඒ පිටින් පේන දත්ත ඔගොල්ලොන්ගේ මනස හරහා ගත්තම ඒක ඇත්තක් කියලා. ඒ කියන්නේ ඒක ප්‍රෝග්‍රෑම් කරගත්තම ඔගොල්ලෝ ඒක හරහා ඔගොල්ලොන්ගේ ඩෙවලොප් වෙන්න තියෙන සෙන්සස්. ඒ කියන්නේ මේ මොලේ තියෙනවා බියුරෝස් ගොඩාක් තියෙනවා. මේක අපිට මිලියන් ට්‍රිලියන ගණනක් තියෙනවා. අන්න ඒවා ඕගොල්ලොන්ගේ බ්ලොක් වෙනවා. ඒගොල්ලෝ අර වැඩ කරන වේගය අඩු වෙනවා. ඒ කියන්නේ දකින්න තියෙන ආලෝකය ගොඩක් අඩුයි. වැඩියෙන්ම ඕගොල්ලෝ දකින්නේ අඳුර කියන එක. ඒ අඳුර කියන එක Tamanට එන්නේ Taman අර සෙන්සස් හරහා එන දේවල් වලට ඇටච් කරන්නේ ඒක ඇත්තක් සහ සත්‍යක් කියන එක නිසා. ඒක තමන්ගේ කරගන්න යන නිසා. අන්න ඒක තමයි. ඒක නිසා ටිකක් ඒක සැහැල්ලුවෙන් බලන් ඉන්න. ඒක තමන්ගේ කරගන්න යන්න එපා.